ඔබ මා හමුවන මේර හඳ යට කොතැනක සිටියත් මා මල දවසට මගේ ළඟ තනියට එනු මැනවි මගේ ළඟ තනියට එනු මැනවි. ඉතින් මේ වගේ ආදරයක් ලබන්න අපිට ඇත්තටම පුළුවන්ද? ඔව්, එහෙම ආදර කතා නැතුවම නෙවෙයි. හැබැයි අද කාලේ ගොඩාක් දෙනෙක් ආදරය නිසා දුක් විඳිනවා. ඉතින් ඇත්තටම අපි බලන්න ඕනේ මේ ආදරය නිසා පීඩාවෙන් ඉන්න හැමෝම වෙනුවෙන් තමයි මේ කතා කරන්නේ. අපි දැනගන්න ඕනේ අපි කෙනෙක්ට ආදරය කරනවා නම් අපි ඕනවට වඩා එයාගේ ඉස්සරහා බාල්දු වෙන්න යන්න හොඳ නැහැ. ඉතින් එහෙම වෙද්දී එයාට අපේ ආදරේ වටිනාකමක් දැනෙන්නේ නැහැ. ඒක තමයි ඇත්තම කතාව. ඔයාලා ආදරය කරලා පොඩිම කාලේදී ගොඩාක් දෙනෙක් ආදරය කියලා රූපයෙන් දැකලා මෙහෙම නොයෙකුත් සම්බන්ධකම් ඇති කරගන්නවා. ඒ වගේම විවාහ දිවියේදීත් විවාහ දිවියෙන් පසුව තමන්ගේ ස්වාමියාගෙන් ලැබෙන ආදරය නිසා, තමන්ගේ බිරිඳගෙන් ලැබෙන ආදරය නිසා බොහෝ පිරිසක් මේ ආදර සම්බන්ධතා ගොඩ දඟා ගන්නවා. විවාහයෙන් පසුව නම් ඉතින් ඒවා අනියම් සම්බන්ධතා විදිහට තමයි සලකන්න පුළුවන්. මේකේ හොඳ පැත්තක් සහ නරක පැත්තක් කියන දෙපැත්තම තියෙනවා. අපි ඒක වෙන වෙනම අඳුන ගන්න ඕනේ. නමුත් අපිට කතා කරන්න ඕන වෙන්නේ මේ ආදරේදී අපි කොහොමද හරියටම හරි ආදරයක් අඳුරගන්නේ? මේක හරිම කරන්න අමාරු දෙයක්. අපි අද කාලේ මිනිස්සු උඩින් පෙන්නන හොඳ ඇතුලෙන් නැහැ. ඇත්තටම ආදරයක් කියන දෙයක් අඳුන ගන්න හරිම අමාරුයි. මොකද ගොඩාක් දෙනෙක් ආදරය කියලා තමන්ගේ අවශ්‍යතාවන් සපුර ගැනීමට තමයි මේ ආදරය කියන වචනේ යොදාගන්නේ. ඉතින් එහෙමත් කෙනෙක් අතරේ හොඳ කෙනෙක් ඉන්නත් පුළුවන්. අද සමාජයේ ගොඩක් දෙනෙක් ගත්තාම මුදලට ඒ වගේම ලස්සනට ඒ වගේම ආදරය කියන දේ මේ දැන් ගොඩාක් වෙලාවට සෙක්ෂුවල් සෙක්ස් කිරීම සඳහා සෙක්ෂුවල් බිහේවියර් එකට තමා මේ ගොඩාක් වෙලාවට මේ ආදරය කියන වචනේ යොදාගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා අද සමාජය ගන්නකොට ගොඩාක් ගැහැණු ළමයි අසරණ වෙනවා. හේතුව ආදරයේ මුවාවෙන් ගැහැණු ළමයෙකුට වටිනවා යයි සලකන කන්‍යාභාවය අහිමි කරලා ඒ වගේම තමන් වුමනා දේ නෙවෙයි කරගන්නේ ඇත්තටම අනවශ්‍ය දේවල් කරගෙන ආදරය පෙන්නලා වෙන වෙන දේවල් කරගන්න කොට්ටාසයක් අද සමාජයේ ඉන්නවා. ඉතින් මේ හේතුවෙන් පස්සේ ගොඩක් ගැහැණු ළමයි තීරණයකට එළඹෙනවා තමන්ගේ ජීවිතය හානි කරගන්න. ඒ වගේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න, ඒ වගේ දේවල් වලට යන අවස්ථා ඕන තරම් දකින්න තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ මේ ආදරය කියන එක හරියටම අඳුන ගන්න. ඔයාලගේ ජීවිතයේ ඇති වෙලා තියෙන ප්‍රශ්න, ඒ වගේම ආදරය සම්බන්ධව ඔයාලට තියෙන ප්‍රශ්න අපි කතා කරමු. ඔයාලා හැමෝම තියෙන ප්‍රශ්න, ඔයාලට සාපේක්ෂව තියෙන ප්‍රශ්න ගැටලු කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. අපි බලමු ඒත් එක්ක අපි පොදුවේ සාකච්ඡාවකට යමු. මොනවාද මේ තියෙන ගැටලු සහ අපි කොහොමද මේවාගෙන් ඈත් වෙලා හරි ආදරයක් තෝරගන්නේ සහ අපිට ලැබිලා තියෙන ආදරේ පරිස්සම් කරගන්නේ කොහොමද කියන මේ කාරණා කිහිපයක් ඉස්මතු කරලා අපි කතා කරමු. ඉතින් මං හිතනවා ඔයාලා තියෙන ගැටලු
කාර්ය තත්ත්වයන් මට ඉදිරිපත් කරයි කියලා ඒ ඉදිරිපත් කරනවත් එක්කම අපිට පුළුවන් කතා කරන්න මොනවාද මේ සමාජයේ තියෙන මේ ආදරය මුවාවෙන් යන දේවල් සහ ආදරයක් කොහොමද හරියට අඳුනගන්නේ සහ කොහොමද පවත්වාගෙන යන්නේ කියන එක අපි කතා කරමු. ඉතින්